දැන් මේ මම අයියත් එක්ක එයා පාර්ට් ටයිම් වැඩ කරන තැනට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ඉන්න ඉතින් අපි දෙන්න මේ දවස්වල අපේ වීඩියෝ වලට ගොඩක් අය දානවනේ අලුත බැඳලා කියලා නෑ අපි දෙන්න දැන් බැඳලා අවුරුදු දෙකටත් වැඩි. මේ ගමනක් යන ටැක්සි එකකට නැග්ගාම ඒකේ ඉන්න ටැක්සි ඩ්‍රයිවර් අංකල්ට තියෙන ප්‍රශ්න මං හිතන්නේ මේ ලෝකේ කාටවත් නැතුව ඇති. අපි දෙන්න මේ ඒවට උත්තර දෙදී යන ගමන් තමයි ඉන්නේ දැන්. හැබැයි අනේ යාලා හරීම හොඳයි. මේ වටපිටාව නම් මාරම ලස්සනයි. අනේ දකිද්දී ආස හිතෙනවා. මට තාමත් වෙලාවකට හිතෙනවා මම අර කේ ඩ්‍රාමා වලින් ආසාවෙන් බලපු රට මම දැන් ඇත්තටම ඇස් දෙකෙන් දකින්නව නේද. මේ ගොඩාක් තැන් කඳු වලින් වට වෙලා වගේ තමයි තියෙන්නේ. හැමතැනම කඳු පේන්න තියෙනවා. අයියා වැඩ කරලා ඉවර වෙනකම් මම ඉතින් පාඩම් කරන්න පොත් ටිකකුත් ගත්තා. මම මේ හැම අප්ඩේට් එකක්ම මගේ WhatsApp channel එකේ දාලා දෙනවා. අපි දැන් අයියා වැඩ කරන තැනට ආවා. වැඩ කරලා ඉවර වෙනකම් මම දැන් පාඩම් කරන්න තමයි හදන්නේ. සිත් මේ සජන්නේම හරිම හොඳයි. ඉතින් එයා මට මෙන්න මේ චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගෙනත් දුන්නා. හොඳට පාඩම් කරන්න කියලා. යුනිවර්සිටි ඇවිත් ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් වර්ක් කරන්න මේ වගේ සිත්තම් වල තමයි. සිත්තම් කියලා කිව්වේ රෙස්ටුරන්ට්. ඉතින් අපේ උසානුත් මෙහෙම හිටියට දැන් සුපිරි චෙෆ් කෙනෙක් තමයි. ඉතින් චංගුමී වගේ ලස්සන කෑම ජාති හදන්නේ. මම ඔයාලට ෆොටෝස් ටිකක් දාන්න. දැන් එයා වැඩ කරලා ඉවරයි. දැන් අපි යන්නයි යන්නේ. මම බස් කාඩ් එකකුත් හදාගත්තා. මම නෙමෙයි අයියා හදලා දුන්නේ. දැන් අපි අද බස් එකේ තමයි යන්නේ. මේ දිනම් පාරට වෙලා බස් එකක් යනකම් රස්තියද ඉන්න ඕනේ නැහැ. මෙන්න මේකේ ෆෝන් එක ඇප් එකනේ අපිට බලගන්න පුළුවන් හරියටම බස් එකේ එන ටයිම් එක. හරියටම මේකේ තියෙන ටයිම් එකටම බස් එක මෙතෙන් එනවා. ඒ වගේම ඉතින් ලංකාවේ බස් වගේ විනාඩියක්වත් අපි යනකම් බලන් ඉන්නේ නැහැ. මෙයාලා යනවා. බස් එකෙන් බහැලා අපි ගෙදරට බඩු වගේක් ගන්න තිබ්බා. ඊටත් කලින් අපි දෙන්නට මොන හරි කන්න හිටුණා. ඒ හින්දා අපි දෙන්න ආවා CU එකට. බලන්නකෝ ඉතින් මෙතන මම වීඩියෝ කර ඉන්න ගිහින් තව ඩිංගෙන් රාමෙන් ටික උඩ පෙරලෙනවම ඒ අස්සේ මෙයා මෙතන සැලඩ් එකක් උස්සගෙන මෙන්න මේක නිකන් අර ටියාරා චොක්ලට් කේක් එක වගේනේ. මේ වෙලාවේ වුණාට කණි රස දෙයක් කන්න බෑ. රාමෙන් එකක් කන්න තමයි ආවේ අපි. මම ගත්තේ මෙන්න මේ රාමෙන් එක. එතකොට අපේ උසාම් ගත්තේ මෙන්න මේ කිම්චි රාමෙන් එක. දැන් අපිට චොප්ස්ටික් දෙකකින් පොඩ්ඩක් අල්ලන් කන්න පුළුවන්. ඊළඟට මම අයියා ගත්ත කිම්චි රාමෙන් එකත් පොඩ්ඩක් කාලා බලුවා. මොකද මේ දෙකෙන් රසම එක තමයි මගේ රාමෙන් එක වෙන්නේ අද. හැබැයි ඉතින් මම ගත්ත ෆ්ලේවර් එක තමයි රහටම තිබ්බේ. ඒ හින්දා යාගේ එක යාටම දුන්නා. ඊට පස්සේ අපි දෙන්න කොෆි එකකුත් බිබී දැන් යනවා ගෙදරට ඕනි බඩු ගන්න. අපි දෙන්න කලින් ඉඳන් කතා වෙලා හිටියේ අද රැට කොත්තු හදමු කියලා. ඉතින් අපි මේ කොත්තු හදන්න ඕනි බඩු ටික ගන්න තමයි ආවේ. හැබැයි ඉතින් අද අපි කොත්තු හැදුවේ නැහැ. ඒ හින්දා ගෙදර ඇවිල්ලා බඩු ටික අස් කරලා නිදාගත්තා.